ඉතින් කොහොමද ඔයාලට? ඉතින් මාරම වටින කතාවක් කරන් ආවේ අදත් ඔයාලට මේ අතර මාර වැදගත් කොටස් තියෙන විශිෂ්ටයින්ගේ මූලික නීතිය. මේක හොඳට අහන්න සමහරට ඔයා පොඩ්ඩක් ස්ලෝ වෙලා තියෙනවා වගේ ගමන නැත්නම් වගේ ගමන පොඩ්ඩක් එක තැන වගේ තියෙනවා නම් අවුරුදු කීපයක් සමහරට මෙන්න මේ දුර්වලතා හින්දා වෙන්න පුළුවන්. නැත්නම් මේ කියන එක අපි හදාගත්තේ නැති නිසා වෙන්න පුළුවන්. ඉතින් චුට්ටක් අවධානයෙන් අහන්න. අද දවසේ ඔබ වෙනුවෙන් තවත් සටහනක් ලිවීම උදෙසා මගේ අවුල් සහගත කාමරයේ පුටුව මත වාඩිවීමට පෙර මගේ සුනකයා සමග වනාන්තරයේ ඇවිදීමට ගියා. අද මම ඔබ සමග බෙදාහදා ගන්නට යන්නේ ඔබේ ධනාත්මක භාවය, පලදායිතාවය, නායකත්වය සහ ඔබේ සේවාවන් සමාජය සමග බෙදාහදා ගන්නා ආකාරය පහදාදීමේ පාඩමකටයි. කුමක්දේ පාඩම? ලෝකයේ ශ්‍රේෂ්ඨ සහ පළමු පෙළේ මිනිසුන් සිතන ආකාරය ඔබ දන්නවාද? ඔවුන් හැම විටම මම සුපිරි වැඩකරුවෙක්, මට වරදින්න විදිහක් නැහැ කියා සිතන්නේ නැහැ. ඔවුන් කොතරම් පරිණත වුවත් වැඩක් ආරම්භ කරන්නේ පළමු පියවරේ සිටයි. තවත් ලෙසකින් පැවසුවොත් මුල සිටයි. මේ ඉතා වැදගත් සිතවිල්ලක්. ඔබ අහලා ඇති මෙහෙම කතාවක්. කාසි දැඟලුවට නෝට්ටු සත දාන්නේ නැහැ. ඔව්, ඔබත් නෝට්ටුවක් වගේ පරිණත ජීවිතයක් විය යුතුයි. මේ මූලධර්මය ඔබ හොඳින් සිතෙහි ධාරණය කරගන්න. බොහෝ සුපිරිපන්නේ ව්‍යවසායකයින් සහ වෘත්තිකයන් තමන්ගේ ඉහළම කාර්ය සාධනයෙහි උපරිම මට්ටමට ළඟා වුණාට පස්සේ උඩඟු වෙන්න පටන් ගන්නවා. තමන් සියල්ල දන්නා බව සහ තමන්ව කිසි ලෙසකින් පරාජය කළ නොහැකි බව ඔවුන් සිතන්න ගන්නවා. ඇත්තටම මේ මානසික මට්ටම තමයි විනාශයේ මුල. ඇතම් ඉහළම පෙළේ ව්‍යවසායකින් පවා අවසානයේ බිඳුවට ඇද වැටෙන්නේ මේ මහන්තත සිතවිල්ල හේතුවෙන්. කාට වුණත් මේ වැදගත් පාඩමක්. කොබේ ඩ්‍රයන්ට් ඔහුගේ බලයේ උච්චතම අවස්ථාවේදී පවා ජිම් එකට යාම ප්‍රතික්ෂේප කළේ නැහැ. සුපිරි තරුවක් වීම හේතුවෙන් ඔහුව පුහුණුව අත්හැරීමට ඔහුට අවශ්‍ය වුණේ නැහැ. ඔහු කොතරම් ප්‍රවීණයක වුවද හැසිරුණේ ආරම්භකයකු හෙවත් නවකයකු පරිද්දෙනි. ඔහුට පුහුණුව සහ ඉගෙනීමට තිබුණේ උමතු ආශාවකි. The Redeem Team නම් මනස්කාන්ත වාර්තා චිත්‍රපටයේ එන සිදුවීම් පෙළ මගේ මතකයට නැගෙනවා. එහිදී එක්සත් ජනපදයේ පැසිපන්දු කණ්ඩායමක් ඉදිරි තරඟයක් නියමිතව තිබෙද්දී මුළු රාත්‍රී කාලයම සමාජ ශාලාවක කමින් බොමින් විනෝද වෙමින් කාලය ගත කරනවා. ඔවුන් ලැගුම් ගෙන සිටි හෝටලේ ආලින්දයට ඇතුළු වන විට දුටුවේ කොබේ ව්‍යායාම් ඇඳුමින් සැරසි ව්‍යායාම් ශාලාවේ සිටින ආකාරයයි. ඔහුගේ මුහුණ පුරා ඒ පාන්දර යාමේ දහඩිය වැටෙමින් තිබුණා. ඔහු සිය බර ඉසිලීමේ අත්වැසුම්ද පැළඳගෙන සිටියා. වෙලාව පාන්දර 4යි. එදා කොබේදුන් ඒ ආදර්ශය පැසිපන්දු කණ්ඩායමට බලපෑවා. ඔහුගේ දැඩි පුහුණුව හා කැපවීම ගැන පැසිපන්දු කණ්ඩායම පුදුම වුණා. කොබේ වැනි අතිදක්ෂයෙක් මේ තරම් කැපවීමෙන් පුහුණු වෙද්දී අපි මෙහි පිස්සු කෙලිනවා. ඔවුන් ඒ විදිහට කල්පනා කළා. ඔවුන්ට කොබේගේ කැපවීමේ ලෙඩේ බෝ වුණා. ඔලිම්පික් රන් පදක්කමත් දිනා ගැනීම සම්බන්ධව කොබේ තුළ තිබුණු නොනිමි ආශාව පැසිපන්දු කණ්ඩායමට ආදර්ශයක් වුණා. සතිය අවසන් වන විට මුළු පැසිපන්දු කණ්ඩායමම කොබේට වසඟව සිටියා. ඔවුන්ට කොබේ පෙනුනේ පරමාදර්ශයක් විදිහටයි. ඔවුන්ද කොබේ අනුගමනය කරමින් දරුණු ලෙස ශාරීරික අභ්‍යාස සහ පුහුණුවීම් සිදු කළා. ඒ ඔවුන්ගේ ඉලක්කය කරා ළඟාවීම සිය ප්‍රථම කාර්යය කරගනිමින්. ඉතින් මා ඔබට මෙයින් පවසන්නට යන අදහස කුමක්ද? ඔව්, මම ඔබට ඉතා ආදරයෙන් සහ ගෞරවයෙන් යෝජනා කරන්නේ මෙයයි. ඔබ ස්පර්ශ කළ නොහැකි යයි ඔබ සිතන මොහොතේ ඔබගේ දිරිමත්වීම ආරම්භ වේ. කිසි විටක ඔබ ගැන අධිතක්සේරුවකට පැමිණෙන්න එපා. ඔබ කොතරම් විශිෂ්ටයක වුවද සියල්ල සුළු කොට තකන්න එපා. ඔබේ පුහුණුව කැපවීම දිගටම දරාගෙන ඉදිරියට යන්න. පාන්දර අවදිවීම, දෛනික පුහුණුව, ඉගෙනීමට දක්වන උනන්දුව කිසි විටක අත්හරින්න එපා. ඔබ ඒවා අතහරින මොහොත යනු ඔබේ ජීවිතය කඩා වැටීමේ ආරම්භයයි. ඔබට අවංක වන්න. එක ආයහන්න. වසර කිහිපයකට පෙර මා හට ආරාධනා ලැබුණේ නායකත්ව සම්මන්ත්‍රණයකට සහභාගී වීමටයි.
එහි මහා සමග සිටි අනෙක් තැනැත්තා වූයේ සුප්‍රකට ව්‍යවසායකයෙකු වූ ජැක් වෙල්ච්. මේ සම්මන්ත්‍රණය පුරා මා කතා කරද්දී ඔහු දවස පුරා ශීත කාමරයකට වී ෂැම්පේන් පානය කරමින් සිටියේ නැත, විනෝද වූයේද නැත. ඔහු කළේ මගේ දෙසුමට ඇහුම්කම් දෙමින් ඉදිරි පෙළ අසුනේ රැඳී සිටීමය. මා පවසන යම් යම් කරුණු ඔහු සටහන් කරගත් අතර සෙසු සම්පත්දායකයින්ගෙන් ඇසිය යුතු ප්‍රශ්න සටහන් කරගත්තේය. ඇත්තටම ඔහු හැසිරුණේ ව්‍යාපාරික ලෝකයේ දිග්විජය කළ ව්‍යවසායකයෙකු ලෙස නොවේ. ඔබ ප්‍රවීණයෙකු ලෙස සිතද්දී මා පවසන කරුණු මීට කලින් අසා ඇති ඔබ දන්නා කරුණේ ඔබට සිතෙන්නට පුළුවන්. ඒත් ජැක් වෙල්ච් එසේ සිතුවේ නැහැ. ඔහු හැසිරුණේ පාසලක පන්තියක ගුරුවරයෙකු අභියස පාඩමට ඇහුම්කන් දෙන ශිෂ්‍යයෙකු ලෙසයි. සියල්ල තමන් දන්නා බව සිතන මාරාන්තික සපිලාකාරයට ඔහු වැටී සිටියේ නැහැ. ඔහුගේ හැසිරීම නිරූපණය කළේ උඩඟු බව නොව නිහතමානී බවයි. ඔබද එය ප්‍රගුණ කළ යුතුමයි. ඉතිං ඕක තමයි කතාව. කොටස අද තෝරගත්ත දිග නිසා මංගේ වේගෙන් ඉක්මට කියව්වා. ඉතින් මේක එක ආයහන්ඩ මේක ගොඩක්ම වැදගත් කතාවක්. මොකද ඇත්තටම අපි ජීවිතයේ ආර්ථික වශයෙන් දියුණුවක් වෙන්න නැත්නම් එක තැන ඉන්නවනම් මොනවා හරි නේද, ඒකෝ හිටපු තැනින් පහළට ගමන් කරනවනම් සමහර විට මෙන්න මේ දෝෂය ටික අපි ගාව තියෙනවා වෙන්න පුළුවන්. ඒක නිසා ඒ ගැන අවධානය යොමු කරන්න. ඉතින් මේක කියන්නේ මොකක්ද, දිගටම පුහුණුවීම් කරන්නලු, ඉගෙන ගණ්ඩලු, තමන් කරන කාරය ප්‍රක්ටිස්සක දිගටම කරන්නලු, ඒක දිගටම නිරත වෙන්නලු. ඉතින් තව ඉගෙන ගණ්ඩලු, ඒකට අදාළව සහ අනෙකුත් දේවල් විතරම ඉගෙන ගණ්ඩ කියලා කියන්නේ. ඉතින් ඒකල තමන්ගේ ගමන යම් තැනකට තමන් ජයග්‍රහණය කරලා තිබ්බත් දැන් ඇති කියලා ඒක නතර කරන්න එපා කියලා කියන්නේ. තමන් කොච්චර ඒකෙන් සාර්ථක වෙලා හිටියත් අර පුහුණුවීම් ටික, ඉගෙන ගන්න ටික අකණ්ඩව කරන්න කියලා. ඉතින් ඒක ඇත්තක්, අනිවාර්යෙන්ම ඇත්තක්. මොකද මගේ මං යන ගමන වුණත්, මමත් තාම ගොඩක් පොඩි තැනක ඉන්නේ. එතකොට මම යන ගමන වුණත් මට තේරෙනවා මම සාර්ථක වෙන්නේ ටික ටික හරි ඉස්සරහට යන්නේ මම ලබන අධ්‍යාපනය හින්දා කියලා. කියන්නේ පොතපතින්ද, එතකොට අපිට වඩා ලොකු අය නැත්නම් අපිට වඩා ෆීල්ඩ් එක ඉස්සරහට ගියපු කට්ටියගේ කතාවලට ඇහුම්කන් දෙන එක, ඒගොල්ලන්ගෙන් අපි ඉගෙන ගන්න දේවල් ඒවත් එක්ක, සහ පොතපත විශේෂයෙන් පොතපත අනිවාර්යෙන් කියවන්න ඕනි කියන එක මම විශ්වාස කරනවා. ඒ වගේම අධ්‍යාපනික වීඩියෝස් තියෙනවා නේද, අපි තමන් මොන හරි ෆීල්ඩ් එකක ඉන්නවනම් ඒකට අදාළ වීඩියෝස් තියෙනවා YouTube වල. එතකොට අන්න ඒවා අහන එක තුලින් ඉතින් ඒ අධ්‍යාපනය කෙනෙක් ගොඩක්ම වැදගත්. ඒක තමයි මේ කොටසේ කියන්නේ, අවධාරණය කරන්නේ. ඉතින් වීඩියෝ එක නැවත අහන්න. මම මේවා ඇත්තටම අරන් ඉන්නේ ඔයාලත් එක්ක බෙදාගන්නේ මම කියවන පොත්. මම පොත් කියවනවා, පොත කියවන ගමන් මේ ඔයගොල්ලොත් එක්ක බෙදාගන්නේ ඔයගොල්ලන්ගේ ජීවිතයේ අද තියෙන තැනින් අඩියක් හරි ඉස්සරහට යයි කියන ලොකු විශ්වාසයකින්. ඉතින් එහෙනම් වීඩියෝ එක හොඳ නම් subscribe කරන්න. නැවත මේ වගේ වීඩියෝස් බලන්න පුළුවන් වාට. එතකොට bell icon එක press කරන්න. වීඩියෝ එක හොඳයි නම් ළඟම යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න. එහෙනම් දවස සුබ වේවා.